සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. අදත් ඔයාලට ඔයාලගේ සාමාන්‍ය දැනුම පරීක්ෂා කරන්න කුයිස් එකක් ගෙනලා තියෙන්නේ. ඔයාලට තියෙන්නේ තප්පර 8ක් ඇතුළත ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න එක. මට විශ්වාසයි මේ කුයිස් එක ඔයා දන්නේ නැති ගොඩක් දේවල් මේ කුයිස් එකෙන් දැනගනී කියලා. අනිවාර්යෙන්ම ඔයාගේ මාක්ස් කීයද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිව සබස්ක්‍රයිබ් කරන්න. අපි දාන වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා නොටිෆිකේෂන් ඕල් දාගන්න. හරි, වැඩි කතා ඕනි නෑ. අපි යමු වීඩියෝ එකට. පළමු ප්‍රශ්නය. ලෝකයේ විශාලතම මහද්වීපය කුමක්ද? පිළිතුර ආසියාව. දෙවන ප්‍රශ්නය. ඉන්දියාවේ අගනුවර කුමක්ද? පිළිතුර නවදිල්ලිය. තුන්වන ප්‍රශ්නය. මිනිසාගේ හදවතට කාමර කීයක් තියෙනවද? පිළිතුර කාමර 4යි. හතරවෙනි ප්‍රශ්නය. මිනිසාට දත් කුපමණ තිබේද? පිළිතුර 32යි. පස්වන ප්‍රශ්නය. ජපානයේ අගනුවර කුමක්ද? පිළිතුර ටෝකියෝ. හයවෙනි ප්‍රශ්නය. ලෝකයේ කුඩාම රට කුමක්ද? පිළිතුර වතිකානු නගරය. හත්වන ප්‍රශ්නය. ශරීරයේ විශාලතම අවයවය කුමක්ද? පිළිතුර චර්මය සම. අටවන ප්‍රශ්නය. ඉතාලියේ අගනුවර කුමක්ද? පිළිතුර රෝමය. නවවන ප්‍රශ්නය. ඔලිම්පික් ක්‍රීඩා කී වසරකට වරක් පැවැත්වේද? පිළිතුර වසර 4යි. 10වන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ දිගම ගඟ කුමක්ද? පිළිතුර මහවැලි ගඟ. 11වෙනි ප්‍රශ්නය. පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයන් ගණන කීයද? පිළිතුර 11යි. 12වෙනි ප්‍රශ්නය. චීනයේ අගනුවර කුමක්ද? පිළිතුර බීජිං. 13වන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජාතික මල කුමක්ද? පිළිතුර නිල්මානෙල්. 14වන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ අගනුවර කුමක්ද? පිළිතුර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. 15වෙනි ප්‍රශ්නය. ලෝකයේ විශාලතම සත්වයා කුමක්ද? පිළිතුර තමයි නිල්තල් මසා. 16වෙනි ප්‍රශ්නය. ලෝකයේ වේගවත්ම සත්වයා කවුද? පිළිතුර තමයි චීටා. 17වෙනි ප්‍රශ්නය. ඉංග්‍රීසි
භාෂාවේ අක්ෂර ගණන කීයද? අක්ෂර 26යි. පෘථිවිය වටා ගමන් කරන ග්‍රහයා කුමක්ද? පිළිතුර A චන්ද්‍රයා. 19 වෙනි ප්‍රශ්නය. ගස් වලින් ලැබෙන වායුව කුමක්ද? පිළිතුර C ඔක්සිජන්. 20 වෙනි ප්‍රශ්නය. ජපානයේ මුදල් ලේඛකය කුමක්ද? පිළිතුර B යන්. 21 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා කවුද? පිළිතුර C වලිකුකුලා. 22 වෙනි ප්‍රශ්නය. ලෝකයේ උසම කන්ද කුමක්ද? පිළිතුර B එවරස්ට් කන්ද. 23 වෙනි ප්‍රශ්නය. ග්‍රහලෝක 8න් ලොකුම ග්‍රහලෝකය කුමක්ද? පිළිතුර B බ්‍රහස්පති. 24 වෙනි ප්‍රශ්නය. සිංහල අක්ෂර මාලාවේ අකුරු ගණන කීයද? පිළිතුර 60යි. 25 වෙනි ප්‍රශ්නය. ලෝකයේ වැඩිම ජනග්‍රහණයක් ඇති රට කුමක්ද? පිළිතුර B ඉන්දියාව. 26 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනපති කවුද? පිළිතුර B ජේ.ආර්. ජයවර්ධන. 27 වෙනි ප්‍රශ්නය. ලෝකයේ විශාලතම සාගරය කුමක්ද? පිළිතුර A ප්‍රශාන්ති හෙවත් පැසිෆික් සාගරය. 28 වෙනි ප්‍රශ්නය. ලෝකයේ වේගවත්ම සත්වයා කවුද? පිළිතුර A චීටා. 29 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ උසම කන්ද කුමක්ද? පිළිතුර A පිදුරුතලාගල. 30 වෙනි ප්‍රශ්නය. ලෝකයේ වැඩිම භාෂා තියෙන රට කුමක්ද? පිළිතුර B පපුවා නිව්ගිනියාව. 31 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජාතික ධජයේ වර්ණ කීයක් තියෙනවාද? පිළිතුර A වර්ණ 4යි. 32 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික වරාය කුමක්ද? පිළිතුර C ත්‍රිකුණාමලය. 33 වෙනි ප්‍රශ්නය. ලෝකයේ ප්‍රථම පියාසර කළ පුද්ගලයන් කවුද? පිළිතුර B රයිට් සහෝදරයෝ. 34 වෙනි ප්‍රශ්නය. ලෝකයේ විශාලතම වනාන්තරය කුමක්ද? පිළිතුර C ඇමසන් වනාන්තරය. 35 වෙනි ප්‍රශ්නය. ලෝකයේ උසම සත්වයා කවුද? පිළිතුර B ජිරාෆ්. 36 වෙනි ප්‍රශ්නය. රුධිරය රතු වන්නේ කුමන ද්‍රව්‍ය නිසාද? පිළිතුර C හිමොග්ලොබින්. 37 වෙනි ප්‍රශ්නය. පෘථුවිය තුල වැඩි වශයෙන් තියෙන ලෝහය කුමක්ද?
පිළිතුර A යකඩ. 38 වෙනි ප්‍රශ්නය. ලෝකයේ වැඩිම භාවිතා වන භාෂාව කුමක්ද? පිළිතුර C චීන භාෂාව. 39 වෙනි ප්‍රශ්නය. ලෝකයේ විශාලතම වැලි කාන්තාරය කුමක්ද? පිළිතුර C සහරා කාන්තාරය. 40 වෙනි ප්‍රශ්නය. ලෝකයේ වැඩිම කිරි නිෂ්පාදනය කරන රට කුමක්ද? පිළිතුර තමයි A ඉන්දියාව. 41 වෙනි ප්‍රශ්නය. ලෝකයේ වැඩිම භූමිකම්පාවන් ඇතිවන රට කුමක්ද? පිළිතුර A ඉන්දුනීසියාව. 42 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති කවුද? පිළිතුර B ටී.එස්. සේනානායක. 43 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ විශාලතම වැව කුමක්ද? පිළිතුර B පරාක්‍රම සමුද්‍රය. 44 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පුරාණ අගනුවර කුමක්ද? පිළිතුර A අනුරාධපුර. 45 වන ප්‍රශ්නය. ලෝකයේ උසම දිය ඇල්ල කුමක්ද? පිළිතුර C ඒන්ජල් දිය ඇල්ල. 46 වෙනි ප්‍රශ්නය. මිනිසාගේ ශරීරයේ කුඩාම අස්ථිය කුමක්ද? පිළිතුර C සිරුප්පු අස්ථිය. මේ පිහිටා ඇත්තේ කනේ. 47 වෙනි ප්‍රශ්නය. ලෝකයේ වැඩිම රන් නිෂ්පාදනය කරන රට කුමක්ද? පිළිතුර A ඉන්දියාව. 48 වෙනි ප්‍රශ්නය. ලෝකයේ වැඩිම දුරට දිවෙන දුම්රිය මාර්ගය කුමක්ද? පිළිතුර C ට්‍රාන්ස් සයිබීරියන්. 49 වෙනි ප්‍රශ්නය. ලෝකයේ වැඩිම දූපත් තියෙන රට කුමක්ද? පිළිතුර B ස්වීඩනය. අවසාන ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය කුමක්ද? පිළිතුර C නාගස. ඔයාගේ ලකුණු ගාන අපිට පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.